දැන් ඔබතුමාලගේ පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අපි මීට පෙරත් මේ ප්‍රශ්න අහලා තියෙනවා. මේ දැන් ආණ්ඩුව පැත්තෙන් කතා කරන මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන ඔබතුමාලගෙන් අහන ප්‍රශ්නේ තමයි එකතු වෙනවා නම් ඒක අරුම පුදුම දෙයක්වත් නෙමෙයි ඒගොල්ලන්ට එකතු වෙනවා නම් නායකයා කවුද කියලා කියන්නේ කියලා. රනිල් මහත්තයාද සජිත් මහත්තයාද මොකක්ද මේ දෙන්නේ? නෑ මම හිතන්නේ දැනටමත් අපේ පක්ෂය ප්‍රකාශ කරලා තියෙනවා. අපේ පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් මේ කටයුත්ත කරෙන්න කියලා. විශේෂයෙන් අපිට කියන්න ඕන මේ රටේ ජනතාව වැඩියම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ විරුද්ධ පක්ෂ කාණ්ඩායමේ සජිත් ප්‍රේමදාස මහත්මයාට. ඉතින් ජනතාවගේ මතය අනුව අපි කටයුතු කරනවා. දැන් ඔබතුමාලාම තමයි කලින් ප්‍රකාශයක් කරේ කවදාවත් මේ බැඳුම් කර හොරු සමග ඒ වගේ අයත් එක්ක ගනුදෙනු කරපු එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්නේ නැහැ කියලා. දැන් මෙහෙම එකතුවක් ගැන කතා කරනකොට ඔබතුමාලාට ඒක චෝදනාත්මකව ඔබතුමාලාගෙන් අහන්නේ නැද්ද? මම හිතන්නේ මෙතන ඉන්න අපි කවුරුත් එහෙම ප්‍රකාශයක් කොහෙවත් කළා නැහැ. නෑ මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ පිරිස් එක්ක සම්බන්ධ වීමේදී විටින් විට ඔබතුමාලා විවිධ මත පළ කරා. ඒවා මේකට අදාළ වෙන්නේ නැහැ කියලා. නෑ අපි කවුරු හරි බැඳුම් කර හොරකම් කරලා තියෙනවා නම් ඒව අල්ලලා ඒවට නීතියෙන් වර්ධිකාර වෙනවා නම් අපි ඒත් එක්ක කව වෙන්නේ නැහැ. සජිත් කිව්වොත් ගොන්නේ. සජබ්බෙම සජිත් විතරක් නෙමෙයි. සජබෙම ගොන්, ඔයත් ගොන්, මමත් ගොන්. සජිත් කියලා මේ ගන්නේ පුද්ගලයා විතරක් නෙමෙයි. මේ මුළු කඳවුරම ගොන්.